ආයුබෝවන් සියලු දෙනාටම අද අපි නරඹන්නට යන්නේ මිහින්තලේ නගරයේ ඉඳලා කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි එහෙමත් නැත්නම් යාපනය නුවර මාර්ගයේ වම්පස පිහිටි රාජගිරිලෙන කියන ආරාම සංකීර්ණය නරඹන්නට. ඔබ මේ දකින්නේ ඒ රාජගිරිලෙනේ පහළ කොටසේ තියෙන ඒ ආරාම සංකීර්ණය. ඊටම මනෝරම් අලංකාරවත් පරිසර පද්ධතියකින් යුක්ත ආරාම සංකීර්ණයක් තමයි මේක. මේ ආරාම සංකීර්ණය ඉදිකිරීම අනුව අපිට පෙනී යනවා විවිධ කාලයන්ට අයත් වූ නිර්මාණයන් තිබෙන බව. ඒවා අනුරාධපුර යුගයේ මුල් කාලයටත් ඒවාගේම මධ්‍ය කාලයටත් අයති වෙන බව හඳුනා ගන්න පුළුවන්. මේ අපි දැන් පිවිසෙන්නේ රාජගිරිලෙනේ ඒ කඳු ගැටයට. ඔබට පේනවා ඇති මේ රාජගිරිලෙන පඩිපෙළ නැත්නම් පියගැට පෙළ අපි නගිනකොට සඳකඩ පහන් කිහිපයක්ම දැක්ගන්නට ලැබුණා. මේ සඳකඩ පහන් වල කැටයම් නැති බව ඔබ දකින්න ඇති. මුල් කාලයේ නිර්මාණය කරපු සඳකඩ පහන් වල කැටයම් දැමීමක් සිදු වුණේ නැහැ. ඒ අනුව පල්ලෙහාම තිබිච්ච ආරාම සංකීර්ණයේ සහ රාජගිරිලෙන කඳු ගැටයට නැගීමේදී ඒ නිර්මාණවල වෙනසක් අපිට දකින්න පුළුවන්. පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වන නටබුන් නරඹන ගමන් අපි මේ සුන්දර පරිසර පද්ධතිය අත්විඳිමු. මේ ස්ථානයට පැමිණුණාම අපිට ඈතින් අනුරාධපුරයේ රුවන්වැලි සෑය, ජේතවනාරාමය, ඒ වගේම අබේගිරිය, අලුතින් නිර්මාණය කරපු සඳහිරු සෑය ඒ ස්තූපයන් ඉතාමත් කුඩාවට දැක්ගන්න පුළුවන්. ඔබට මතකද මම මුලින්ම කිව්වා මේ ආරාම සංකීර්ණය තුළ තිබෙන නිර්මාණ විවිධ කාලයන්ට අයත් බව. ඒ බව මේ පියගැට පෙළෙනුත් දැක්ගන්න පුළුවන්. ඒ තමයි පියගැට පෙළ දෙපස තියෙන මුරගල් වල කිසිම කැටයමක් නැහැ. ඒ මුරගල් අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් මුරගල්. ඔබ දැක්කා පල්ලෙහා තිබිච්ච මුරගල් දෙකක්. ඒ දෙකෙහි කැටයම් තිබුණා. ඒවා අනුරාධපුර යුගයේ මැද යුගයට අයත් ඒවා. ඔබට පේන මේ විශාල ගල්ලෙන කුටි සෙනසුන් කිහිපයක්ම ඉදි කරපු ස්ථානයක් හැටියට අතීතයේදී භාවිතා කරපු බවක් දැක්ගන්න පුළුවන්. මෙම විශාල ගල්ලෙන පසු කරමින් ඉදිරියට යන විට අපිට මුණ ගැහෙන රාජගිරිලෙන. ඒ අතරම මේ රාජගිරිලෙනට රාජගිරිලෙන කියලා කියන්නේ. ඒකට හේතුවක් තිබෙනවා. ඒ තමයි දේවානම්පියතිස්ස රජතුමා
මේ ලෙන තුල පොහොය දවස්වල පෙහෙවස් සමාදන්ව සිටියා කියන ජනප්‍රවාදය විශ්වාසය. එවැගේම මේ ලෙන්හි එහා පැත්තේ දේවානම්පියතිස්ස රජතුමාගේ නම සඳහන් කරපු සෙල්ලිපියක් තිබීම කියන මේ කාරණා දෙක නිසාම මෙයට රාජගිල්ලෙන කියන නම භාවිතා වී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙතන පැමිණුණාම දැක් ගන්න පුළුවන් ඉතාම කනගාටුදායක සිද්ධීන් ගණනාවක් තිබෙනවා. මේ බිත්තිවල මේ පුරා විද්‍යාත්මක ස්මාරකවලට කරලා තියෙන විනාශ ඉතාමත් කියා ගන්නට බැරි තරම් අපට පේනවා ඇති. මේ බිත්ති පහුරු ගාලා ඒ ගඩොල් අරගෙන විවිධ වූ දේවල් නිර්මාණය කරලා තිබෙනවා. මේ ස්ථානය ඊටාම සංවිධානාත්මකව නිර්මාණය කොට තිබිච්ච බව මේ නිර්මාණ දකිනකොට අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් කටාරම් කරලා තිබෙනවා. ජල පහසුකම් ගැනීම සඳහා ඉස්සර ටැංකියක් පැන තිබෙන බවක් දැක්කා. ඒ ජලය එකතු කරගනිමින් පරිහරණයට භාවිතා කිරීමට තමයි ඒ ජල එකතු කිරීමේ ටැංකියක් නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් ඔබ මේ කලින් දැක්ක සෙල්ලිපියේ තමයි දේවානම්පියතිස්ස රජතුමාණන්ගේ නම සඳහන් වී තිබෙන්නේ. රාජගිල්ල නැරඹීමෙන් පස්සේ මේ විදිහට ගස් අතරින් කොන්ද නමාගෙන හිමින් ඉදිරියට ගමන් කරාට පස්සේ තවත් අපිට දැක් ගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා හොයාගෙන ගියා. මෙතනින් ගමන අවසానයි. හැබැයි ඒත් අපිට දැක් ගන්න දෙයක් තිබෙනවා. ඒ තමයි ඈත පේන අනුරාධපුරයේ රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනය, ඒ වගේම සඳහිරු සෑය කියන මෙන්න මේ ස්තූපයන් ගණනාවම අපට ඈතින් දැක් ගන්න පුළුවන්. බොහොම අමාරුවෙන් මේ කන්ද මුදුනටම නැගුණම ඉතාම අපූර්ව දර්ශනයක් තමයි දැක්කේ. අංශක 360ක්ම පේන මේ දර්ශනය විස්තර කරගන්නට බැරි තරම්. ඒ වගේම තමයි මේ ස්ථානයේ දැඩි සුළං ධාරාවක් හමා යමින් තියෙන බව ඔයාලා හැමෝටම දැනෙනවා. රාජගිරි ලෙනට නැගලා නැවත පහළට එනකොට මග හැරුණු ස්ථානයකට ගියා. එයත් කුඩා කුටි සෙනසුන් කිහිපයක් තිබෙන ස්ථානයක්. මේ රාජගිල්ලෙන කඳු ගැටයට නගින ඒ පියගැට පෙළ ආරම්භයේ වම් පස පිහිටි ඒ ලෙන් සංකීර්ණය විතර තමයි මම දැන් මේ ගිහින් ඉන්නේ. මේ කුටි ඉතාමත් කුඩා කුටි විශේෂයක්.
භාවනාන් යෝගීව වැඩහිඳීම සඳහා පමණක්ම නිර්මාණය කරපු කුටි විශේෂයක්. මොකද මෙහි යම් පුද්ගලයෙකුට කෙලින් හිට ගැනීමට පවා නොහැකි වෙන අන්දමින් තමයි සකස් කර තිබෙන්නේ. ඉතාම කුඩා කුටි විශේෂයක්. මෙවැනි කුටි ගණනාවක් අතීතයේ තිබුණු බවට සාධක තවමත් තිබෙනවා. ඉතින් අපේ ගමන මේ විදිහට රාජගිරිලෙමින් අවසන් කරනවා.